ඉතින් මේ ඔක්කොමත් එක්ක ඇදුණු මේ එන්ජින් එකට RPM 8500 හෝස් පවර් 17කට ආසන්න බලයකුත් බයික් එකේ රියර් සස්පෙන්ෂන් විදියට 7 step adjustable monoshock එකක් බයික් එකට භාවිතා කරලා තියෙනවා. මේ බයික් එක පැය කිලෝමීටර් 0 ඉඳන් පැය කිලෝමීටර් 60 දක්වා පිකප් කරන්න තප්පර 4.7කට ආසන්න කාලයක් තමයි වැය වෙන්නේ. ඒ වගේ මේ බයික් එකේ සීට් හයිට් එක මිලිමීටර් 795ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් මගේ උස අඩි 5යි අඟල් 8ක් වගේ. සුබ දවසක් පිළිගන්නවා SL පස්සේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න හැම කෙනෙක්වම. ඉතින් හීරෝ සමාගමේ නිෂ්පාදනය කරපු නැත්නම් brand new අලෙවි කරන මේ Hero Hunk 160R bike එකේ review එක ගොඩක් කොල්ල කෙල්ල මගෙන් ආසාවෙන් ඉල්ලපු review එකක්. ඉතින් එහෙනම් අද අපි කතා කරමු මේ හැඩකාර Hero Hunk 160R එක ගැන. ඩිසයින් එක ගැන කතා කරොත් එimhe aggressive street fighter design එකක් තමයි මේ bike එකේ තියෙන. හරිම ලස්සන premium design එකක් කිව්වත් මං හිතන්නේ හරියටම හරි. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හරිම ආසාවෙන් බලන් හිටපු රිවිව් එකක් තමයි මේ Hero 160R bike එකේ රිවිව් එක. එහෙනම් අද අපි මුලින් ඉඳන් කතා කරමු මේ Hero 160R bike එකේ full review එක. වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් SL පස්සේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. subscribe කරාම notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි කතා කරමු මේ Hero Hunk 160R එක ගැන. සුපුරුදු පරිදි බයික් එකේ හදවත වගේ තියෙන එන්ජින් එක ගැන කතා කරොත් එහෙම 160cc air cooled and oil cooled single cylinder 4 stroke එන්ජින් එකක් තමයි Hero සමාගමේ මේ බයික් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේකේ gear box එක විදියට 1 down 4 up ක්‍රමයට constant match 5 speed gear box එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එන්ජින් එක start කරන්න ඔයාලට self start පහසුකම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඇදුණු මේ එන්ජින් එකට RPM 8500 horse power 17කට ආසන්න බලයකුත් RPM 6500 නිව්ටන් මීටර් 15කට ආසන්න ටෝක් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ෆයිනල් ඩ්‍රයිව් එක වෙන්නේ චේන් එකක් භාවිතයෙන්. අපි බයික් එකේ ෆුල් ටැංක් එක ගැන දැන් කතා කරමු. බයික් එකේ ෆුල් ටැංක් එක ගැන කතා කරද්දී Hero සමාගමෙන් ඔයාලට ලීටර් 12ක තරමක් විශාල ඉන්ධන ටැංකියක් ලබා දීලා තියෙනවා. මේකේ සාමාන්‍ය ෆුල් කන්සම්ප්ෂන් එක ලීටරයකට කිලෝමීටර් 40ක් 50ක් අතර වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා පදින විදිය අනුව බයික් එකේ ෆුල් කන්සම්ප්ෂන් එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේකේ එන්ජිමට අවශ්‍ය ඉන්ධන දහන මිශ්‍ර වාත අනුපාතය නියමිත පරිදි ලබා දෙන්න ෆුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය තමයි යූස් කරලා තියෙන්නේ. බයික් එකේ මීටර් පැනල් එක Hero සමාගමෙන් වාට full LCD මීටර් පැනල් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. මේකේ ස්පීඩ් එක මෙතනින් පෙන්නුම් කරනවා, ගියර් ඉන්ඩිකේටර් එක මෙතනින් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔඩියෝ මීටර් එක වගේම ට්‍රිප් මීටර් එක වාට මෙතනින් පෙන්නුම් කරනවා. ස්විචස් මගින් වාට ඒක මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ටයිම් එක තියෙනවා, ඒ වගේම ෆුවල් ගේජ් එක තියෙනවා. ඒ වගේම උඩින්ම RPM එක වාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ෆුවල් ඉන්ඩිකේටර් ලයිට් එක, එන්ජින් චෙක් ලයිට් එක, හෙඩ්ලයිට් හයි බීම් ලයිට් එක, නියුට්‍රල් ලයිට් එක, සිග්නල් ලයිට් එක, ඒ වගේම ABS ලයිට් එක වගේම ඔයාගේ ෆෝන් එකට මේ මීටර් පැනල් එකට Bluetooth හරහා කනෙක්ට් කරලා ඔයාගේ ෆෝන් එකට එන කෝල් මැසේජස් මේකෙන් ඉන්ඩිකේට් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා වගේ දැනුනේ නැත්තම් ඔයාලා ඩිස්ප්ලේ එකේ පෙන්වන හින්දා කෝල් එකක් වුණත් නවත්තලා ආන්සර් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඔහොම බයික් එකේ වම් අත පැත්තේ ස්විච් සිස්ටම් එකට ආවොත් එහෙම යටින්ම හෝන් එක බලා ගන්න පුළුවන්. හෝන් එකට උඩින් සිග්නල් ලයිට් ස්විච් එක බලා ගන්න පුළුවන්. සිග්නල් ලයිට් ස්විච් එකට උඩින් හෙඩ්ලයිට් හයි බීම් ලෝ බීම් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඊටත් උඩින් පාස් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ක්ලච් එක වගේම හැන්ඩල් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඔහොම දකුණු අත පැත්තට ගියොත් එහෙම මෙතනින් හසාර් ස්විච් එක වගේම ඔයාලට එන්ජින් කිල් ස්විච් එක වගේම සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක එකම ස්විච් සිස්ටම් එකකම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉස්සරහා බ්‍රේක් එක වගේම ඇක්සලරේටර් එක ඔයාලට දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයාලට Hero Hunk 160R බයික් එකේ මීටර් පැනල් එකේ බලා ගන්න තියෙන්නේ. බයික් එකේ ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන කතා කරද්දී ඇග්‍රෙසිව් ස්ට්‍රීට් ෆයිටර් ඩිසයින් එකක් තියෙනවා කිව්වේ ඇයි කියලා මම හිතන්නේ ඔයාලා ඩිසයින් එක දැක්කාම තේරෙනවා ඇති. ඒ තරම් ලස්සනයි ඩිසයින් එක. බයික් එකේ නම්බර් ප්ලේට් එක ඔයාලට සෙට් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින්.
බයික් එකේ හෙඩ්ලැම්ප් එක ෆුල් LED වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම DRL ලයිට්ස් යූස් කරලා තියෙනවා. බයික් එකේ සිග්නල් ලයිට්ස් වල බලා ගන්න පුළුවන් වෙන දෙපැත්තෙන්. ඒ වගේම ඔයාලට යටින් මඩ් ගාඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා. බයික් එකේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදියට මිලිමීටර් 37ක KYB අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් මේ බයික් එකට යූස් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්ක සස්පෙන්ෂන් වලට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඒත් එක්කම පල්ලෙහාට ගියොත් එම් බයික් එකේ බ්‍රේක් විදියට මිලිමීටර් 276ක සිංගල් ඩිස්ක් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේම බ්‍රේක් වලට සිංගල් channel ABS පහසුකම එකතු කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක බයික් එකේ තියෙන සේෆ්ටි එක වැඩි වෙලා තියෙනවා. බයික් එකේ ඉස්සරහ ටයර් සයිස් එක විදියට ඔරිජිනල් එන්නේ CI 8017 කියන ටයර් සයිස් එක. ඉතින් මොකද හිතන්නේ ඔයා බයික් එකේ තියෙන මේ ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. බයික් එකේ රියර් ඩිසයින් එක ගැන කතා කරද්දී බයික් එකේ තියෙන ඉස්සරහ ඩිසයින් එක 100% මැච් වෙන බයික් එකේ පිටිපස්ස ඩිසයින් එකක් නිර්මාණය කරලා තියෙන ගෝත් එක මම හිතන්නේ හරියටම හරි. ඔයාලට නම්බර් ප්ලේට් එක මෙතනින් සෙට් කරගන්න පුළුවන්. ඒත් එක දෙපැත්තෙන් ඔයාලට සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. ටේල් ලයිට් එක මෙතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පිටිපස්ස පැසෙන්ජර්ගේ ග්‍රැබ් හැන්ඩල් එක ඔයාලට මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. බයික් එකේ රියර් සස්පෙන්ෂන් විදිහට 7 step adjustable monoshock එකක් බයික් එකට භාවිතා කරලා තියෙනවා. බයික් එකේ රියර් බ්‍රේක් විදිහට මිලිමීටර් 220ක සිංගල් ඩිස්ක් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේම බයික් එකේ පිටිපස්ස ටයර් සයිස් එක 130යි 70යි 17 වෙනවා. ඒ වගේම බයික් එකේ එක්සෝස් සිස්ටම් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. කොල්ල ගොඩක් ආසයිනේ මේ බයික් එකේ ස්පීඩ් එක ගැන කතා කරන්නේ. මේ බයික් එක පැය කිලෝමීටර් 0 ඉඳන් පැය කිලෝමීටර් 60 දක්වා පිකප් කරන්න තප්පර 4.7කට ආසන්න කාලයක් තමයි වැය වෙන්නේ. ඒ වගේම මේ බයික් එකේ টොප් ස්පීඩ් එක කම්පැනි එකෙන් රෙකමන්ඩ් කරන විදිහට පැය කිලෝමීටර් 115ක් වගේ තමයි වෙන්නේ. ඔයාලා YouTube වගේ සර්ච් කරොත් මේ බයික් එකේ රියල් টොප් ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. ඔයා මේ බයික් එක බ්‍රෑන්ඩ් නිව් මිලදී ගන්නදී මෙන්න මේ කලර්ස් දෙකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ Hero Hunk 160R බයික් එක ඔයා බ්‍රෑන්ඩ් නිව් ගනිද්දි අවුරුදු 5ක කිලෝමීටර් 70000ක වොරන්ටි පීරියඩ් එකක් හම්බ වෙනවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගනිද්දි ඔයාලට බය නැතුව බයික් එක පදින්න මේක ගොඩක් ලොකු හේතුවක් වෙනවා. බයික් එකේ ඩයිමෙන්ෂන් සහ ඉතුරු වෙන කතා කරොත් මේ බයික් එකේ දිග නැත්තම් ලෙන්ත් එක මිලිමීටර් 2029ක් විතර වෙන්නේ. බයික් එකේ පල්ල නැත්තම් විඩ්ත් එක මිලිමීටර් 793ක් වගේ වෙන්නේ. බයික් එකේ හයිට් එක නැත්තම් උස මිලිමීටර් 1052ක් වගේ තමයි වෙන්නේ. බයික් එකේ වීල් බේස් එක නැත්තම් රෝඩ් දෙක අතර පරතරය මිලිමීටර් 1333ක් වගේ තමයි වෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 165ක් වගේ වෙන්නේ. ඒ වගේ මේ බයික් එකේ බරත් වෙන්නේ කිලෝග්‍රෑම් 145ක් වගේ. ඒ වගේ මේ බයික් එකේ සීට් හයිට් එක මිලිමීටර් 795ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් මගේ උස අඩි 5යි අඟල් 8ක් වගේ. මගේ උසත් එක්ක මේ බයික් එකේ සීට් හයිට් එක මොන වගේ උසක තියෙන්නේ කියලා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. ඔයාට මේ Hero 160R බයික් එක ලංකාවේ තියෙන ඕනම Hero shop එකකට ගිහිල්ලා රුපියල් 9,09,900ක් වගේ මුදලක් දීලා purchase කරන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ Hero 160R බයික් එක ගැන? ඔයාට තියෙන අදහස අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. කම්පැනි එකෙන් රෙකමන්ඩ් කරන විදිහට පළවෙනි සර්විස් එක ඔයාට කිලෝමීටර් 500යි 750 අතර වගේම දෙවෙනි සර්විස් එක කිලෝමීටර් 3000යි 3500 අතරදී වගේ කරන්න ඕනේ. ඉතින් ඔයාට හිතෙන අදහස මේ බයික් එක ගැන අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයා මේ බයික් එක දැකලා තියෙනවා නම් පැදලා තියෙනවා නම් ඔයාට මේ බයික් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ එක්ස්පීරියන්ස් එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න. මොකද මේ බයික් එක ගන්න ඉන්න කෙනෙක්ට ඔයා දාන ඒ කමෙන්ට් එක ගොඩක් ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ බයික් එක ගැන තියෙන අනිවාර්යයෙන්ම අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කාට හරි දැනගන්න වටිනවා වගේ නම් ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම SL පස්සේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. subscribe කරාම මේ notification bell එක on කරාට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තව මොන වගේ වීඩියෝස් ඕන කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. Extreme 125R බයික් එක ගැනත් අපි වීඩියෝ එක කරමු. එහෙනම් ළඟදීම අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. සුබ ගමන් මේ SL පසියා.